ලෝ කට්ටිය මොකද වෙන්නේ? හරියටම අවුරුද්දකින් ඉස්සේ තමයි කන්ටෙන්ට් එකක් දාන්න හිතුවේ. පොඩි අප්ඩේට්ස් එකක් ගියා. ඔයාලට පේන මෙති. රූම් එක හැදලා තියෙනවා. වැඩේ බහිම ගෙලින්න. අද ඉඳන් දිගටම කන්ටෙන්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු. මේ Facebook group එකේ තියෙනවා. මේ පැත්තට යමු. මේ තියෙන අපේ Facebook group එක. join ලා නැති කට්ටිය join වෙන්න. 940ක් members ලා දැනට ඉන්නවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි හැදෙන්නේ කොතනින්ද? තීන්ද ගෙවල තින්ද මතං ගීද්ද පාදුකනාත්මා ආත්මා අර බෙල්ල ගැඩේ වගේ මොකද බණික හොල්ලන හෙල්ලින්න. උද ගමනක් තියෙනවා. ඒ පරිස්සම් බෙල්ල ගැඩේ. मारो मुझे मारो මේ පොඩි පුතේ කලිසම යොගත් පේනවනේ. පොඩි පුතේ කලිසම ඇඳ ගන්නවකෝ. ෂොක් මාරු. මෙහෙම වෙන්නේ ඇයි මේ? Stop it. පොඩි දරුවෝ. එහෙම එන්න හදන්න එපා ඉතින්. හොඳ වෙලාවට මොම විතරක් මේ නැතිනම් මේ වගේ අනිත් තුනුත් දැල්ලෙන්න ගන්නවනේ. ඒක මචං ඒක නේ ඇත්ත තමයි. ඉනිතිය කරද? හරිෂෝ මාරු. සර්පෙක් කනේ. Oh no. මේ වගේ ඩයල් නම් කාලෙන් කාලට එනවනේ. පොඩ කියන්නේ. මේ වගේ ඩයල් නම් කාලෙන් කාලට එනවා. සර්පේ වගේ නෙමෙයි. මේ මොකද බලමු. Diva Pacto. Dia tipo sa. May langka ini. अरे भाई Dia. No God please no Vedei. Nah, better balang ini kau kan? ඊළඟට මොකද මේ තියෙන අස්සනීප වෙලා මොකද අස්සනීප වෙලාද? Oh my god, bro. Oh hell no, man. What the fuck? ඩෙඩියෙක් කියලා ගන්නවා මේ විදියට. අයියෝ. मैं බලන්නේ කොහොමද වෙලා දෙන්නේ ඇයි මේ? කොහොමද වෙලා? මේ අක්කට කොල්ලෙක් හොයලා දෙන්න. අසනීප වෙලා ඉන්නේ. I'm fast as boy. Still fast as boy. Come get some. I don't think you have any idea.
සෙන්ටර් පෙන්නන්න දෙන්න. එකක් කරමු. අවුලක් නැහැ. බලාගන්න පුතේ. පොඩක් දුනා. එකක් තිබ්බනම් හරි එකක් තිබ්බා. එපා ඇති. එපා. එමෙට ගහලා දෙන්නේ හදිස්සියක් නැහැ. කඩේ රයිස්. ෂෝ රයිස් ගහලා ඩාන්ස් එකකුත් දාලා මාරු මතක් කරනවා අපේ ගෲප් එක ජොයින් වෙලා නැති කට ජොයින් වෙන්න මේක ආතල්ලයක් ගන්න පුළුවන් නේම්ස් දාන්න නේම්ස් වීඩියෝ ෆොටෝ එකක් දාන්න වල පස්සේ නෑ ගේයයි නෙමෙයි AI කියන්නේ බෑනේ එනාවෙන් මල්ලි තවුවනේ තවුවනේ හරියට බල්ලා දාන්න ඕනේ හරියට දෙස්සානට තව්ව කියන්නේ කරන්න ඕනේ කියලා දෙන්නයි මට අපි දන්නවා ඔයා ගාවට එන්නේ නෑනේ මම කතා කරන්න එපා මම දන්නවා මම ඔයාගේ වහන්නේ නැහැ මම යන් කරේ එකට වැටුණා තව්ව මම වගේ ඒක මේ කාමර වගේ එකක් තියෙනවා ඒක අස්සෙත් කරනවා මම මොකුත් දන්නේ තව උඩ තව්ව What? Bro, what are you talking about, man? හෂාන් කේබි කවුද හෂාන් කේබි කියන්නේ ආර මේ ක්‍රියේටර්ස්ලා එහෙම හම්බෙන්න ඩයල් එකනේ ලොකු පොරවල් හම්බෙන්න ඩයල් එකනේ මොකද වෙන්නේ මෙතන good evening හෂාන් මම මේ ඩිෂි කතා කරන්නේ මේ මගේ යාළුවෙක් තමයි ඔයාව මේ රෙකමන්ඩ් කරේ මට මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් කරගන්න ඕන මගේ ළඟදී පටන් ගත්ත බිස්නස් එකක් තියෙනවා ඒකට මට පොඩ්ඩක් විස්තර දැනගන්න පුළුවන්ද ඔයාගේ කොහොමද වැඩ වෙන්නේ ඔය charges කොහොමද ඒ වගේ විස්තර ටික හාය කොහොමද good morning මොකක්ද ඔයාගේ වැඩේ මේ ප්‍රමෝට් කරන ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක ගැන හරි අපිට විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද ඊට පස්සේ අපි රේට්ස් ඒ කියන්නේ එතන රේට්ස් ඒ කියන්නේ අපි ගන්න හරි එකක් හරි රිස්ක් එක සහ ඒ දේවල් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන් මට බේසිකලි අයිඩියා එකක් ගන්න පුළුවන් ද අපි මොකක්ද ප්‍රමෝට් කරන්න කියන එක ඊට පස්සේ අපිට මේ සම්බන්ධයෙන් කතා කරගන්න පුළුවන් මට ඩීටේල්ස් ටික දානවද හරි thank you කතා කරාට good morning හෂාන් මේ කේස් එක කියන්නේ මේකයි මම දැන් Facebook එකට ලොග් කියන්නේ ලොග් වෙච්ච ගමන් උදේ මේ ඔයාගේ වීඩියෝ එකක් තමයි දැන් පොඩ්ඩකට කලින් ආවේ ඔයාගේ හොඳ රීච් එකක් තියෙනවා ඒත් ඉතින් මේ ඔයාලා මේ දැන් කරපු ෆුඩ් රිවිව් එක දැක්කම මම මේ ඔයාගේ චිකන් එකක් එහෙම කනවා ඒ චිකන් කන විදිය දැක්කම පස්සේ බම් මේ මට ඇත්තටම චිකන් කන එක එපා වුණා ඒක නිසා සෙට් නෑ වගේ මේ මොනවද අපි වෙන කෙනෙක් බලන්න thank you sorry වැඩි උනේ තරම් වැඩි හෂාන් තුනේ boys don't cry ලොකු බලාපොරොත්තු නෑ හොඳ මෙයාලුවට කවදාද මේකට සෙට් වෙනවා හොඳට වෙන්නේ මොකද්ද වෙන්නේ අවුන්කෝ හරි මුගේ මේ පුක දෙන කැරක්ටර් අතේ අඩෝ අරියට සෙන්සර් කරවපන් මේක වීඩියෝ ගන්න නේද කමන්නේ සාක්ෂි දෙන්න ඕනේ මරුණොත් ඕනේ මොකද්ද මේ රෝලර් කෝස්ටර් එකද අඩෝ පළවෙනියට දුන්න ආතල්ලෙක් කොහොමද මම මේ කල්පනා කරේ ඒක බා අංකල් මොකද වෙන්නේ ඔයා මගේ කාලේ තියම්මන් අපි යමු කොහොන්ද එපන් මොකද නේද මුත්තෝ මොකද නේද පුක දෙනවද වෙලි කාඩ් අර පෙට්ටියේ අන්න මුහරබකඩ අයියේ සැප දෙන්න එපා අයියේ අර පෙට්ටියේ නේනේ මොකද අවසාන සැප දෙන කතාවක් කියන්නේ
What the fuck, bro? The dance man. Oh, ticket gaatallani. What me කියන්නේ? ඇත්තටම අත වීඩියෝ එකකට මම වැටුනේ. මේ වැඩේ කරන්න පුරුදු වෙන්න එපා. අවුලක් නැහැ නේ. අපිට නැතිලා උන්ට මොනවද? Hey, that's pretty good. නෑ මම අපහාසයක් කරනවා කියලා හිතන්න එපා. අපහාසයක් නෙමෙයි මම සිරාවටම කියන්නේ. ඔව්. ආශාවරි බෑන්ඩ් එක සින්දු කියනකොට මට ඇහෙන්නේ කියන්නේ මෙහෙම තමයි මට ඇහෙන්නේ. ආශාවරි බෑන්ඩ් එක කියන්නේ කෙල්ලෝ ටිකක් නේ. එහෙම සද්ද ටිකක් මට එනවා. එහෙම සද්ද ටිකක් එනවා. ඒ ඇත්තේ එහෙම සද්ද ටිකක් එනවා. ඒ වගේ සද්ද ටිකක් එනවා. හොයි 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 ටංගල මට අර කැඩෙන්නේ බින්දෙන තැලෙන්නේ අමුතු අර ඒ බෑන්ඩ් එක සින්දු ටිකක් අමාරු තමයි නේ. පුපුරන වගේ සද්දයක් ඇහෙන්නේ. ඒ කියන්නේ ඒකම අපහසයක් නෙමෙයි මට දැනෙන දේ කියන්නේ දැන් ඔයාගේ මත මීට වැඩිය හොඳයි කියලා තියෙන ඩයිල් එක බෑන්ඩ් එකේ අයිතිකාරයනේ. හරිද? ඒ නෙමෙයි මගේ මතේ නෙමෙයි ඔයාගේ මතේ වගේ සීන් එකක් තියෙනවනේ. එතකොට මට දැනෙන දේ කියන්නේ ඒක මගේ වැරද්දක් නෙමෙයි. ඔව් නෑ ඇත්ත. දැනෙන විදිහ තියෙනවා දැන් අර මිනිස්සුන්ට බහුතරයකට හොඳයි කියන දේ තව කෙනෙක් නරක වෙන්න පුළුවන් නේ. දැන් මං හිතන්නේ ඒක හොඳ දේ වෙන්නේ නැති. ඒක හොඳ දේ වෙන්න ඇති මම නරක ඇති. මට ඒකයි එහෙම හිතෙන්නේ නැත්තේ. يعني ඇත්තම සින්දු හත්තිමේ නෑ අර ඇත්ත කතාව. ඒ කියන්නේ මට එහෙම ඇහෙන්නේ ඒක මගේ ප්‍රශ්නයක්ද කියලා මම දන්නේ නැහැ. ඒක ඒක තමයි අපිටත් ඒක නෑ ඒක අපිටත් ඒක අමාරුයි. ඔයා විතරනේ අපිටත් ඒක අමාරු සින්දු අමාරුයි. ඇත්ත. ආශාවරි ප්ලීස් මේක පොඩ්ඩක් බලන්න. නෑ ඒක එහෙම අවුලක් නැහැ ඉතින්. අවුලක් නැහැ. හොඳයි. අතෙන් යන්නේ. වැදුනා ඒක නම් හොඳ. වැඩක් නැහැ කියලා ඉන්නේ. කොහොමද එනවද? උඩ හිතා ගන්න බෑ වෙච්ච වැඩේ යන මෙතන. පව්වෝයි. මෙයාට hina වෙනවද නේ? මොනවා කියන්නද කරේ? වීඩියෝ දාලා ඕ ගිනි තියාගත්තවත් නැහැ. අයියෝ. ගැලවුණා. එතන නැති පරතරයකුත් පේනවා. මෙයා දාන්න බෑ. Oh my god, bro. ගෲප් එකේ තියෙන ගිහින් බලන්න. පෝස්ට් එකක් තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ? මට අල්ලි බලන්න. කොහොමද මේ කියන්නේ කෙල්ලද? තාක් මේක දාලා නැහැ. කෙල්ල තමයි මට අල්ලි බලන්න. පෙන්නන්න. අලි හොඬයක් තියෙනවා. Why are you running? Why are you running? ඉවරයි තාතරේ. ලෝලා. ඔව්. හදවත ගහිනා මොදක් මාදා පාස. ඉන්නේ
අඩුවේ අංකල් නම් නැවත බොරක් වගේ 14ට මාත් ඔහම ඉන්නේ. එලංගේ මේ පොරගාවත් නෑ පොරගාව නෑ මොනවා මල් ස්කූල් විතර එල්ල තියෙන්නේ තියෙන ආවුද නෑ දැන් මම එලංගි සෙට් එක විතර මම අරන් ආවේ 16 බොක්ස් කෑල්ලයි රෙසෙප්ට් එකයි ඕනේ එලංගි තියෙන යටට ගස්සේ මට උටු ඔය අපි සුල්නා ඒකනේ වැඩේ යතුරු වලින් ගන්න බෑ බොක්ස් කෑල්ල එල්ල එක ඕනේ දැන් තව මොන්ඩ වෙනවා එන බොන්නේ වත්ත මේකේ දවසල පෝයාට තියෙන්නේ පෝයා කියන සිංහල වචනයක්. ඒ වගේ පෝයා අපි කන පුකට පුක කියලා තමයි සිංහල වචනේ තියෙන්නේ. ඔව් පුකට පුක කියන්නේ දේවල් කියන්නේ නේ හරි ඒවට වෙන වචනයක් නැහැ. කිරිබත් කියන්නේ වෙනක්. ඒ නිසා මම දැක්කා අපේ ඔය කිරිබතුයි දවස් දෙකකට කලින් අපේ මිනිසුන්ට පුක දුන්නා. ඊට පස්සේ අපේ මිනිසුන් පුක හදලා දුන්නා. අපේ උත්තර ජනතාවට පුක දෙන්න නැවි අපි බලාපොරොත්තු වෙන හිටියේ. අපි බලුවේ පාර්ලිමේන්තුවේ නේ හදලා දෙන්න වව් බලාපොරොත්තු වෙලා නැහැ. අපි හිටියේ පුකබත් හරි නැත්තම් කිරිබත් හරි ඒ බත් එක what පුකබත් පුක කිරි what the fuck bro පුකට පුක කියන්නේ හරි ඒත් පුකබත් කියන්නේ පුකබත් කියලා ගන්නේ අනේ මගේ නන්නානේ බල්ලා අඳ පානේ ආතල් දෝන පෙයිලකට මොකද වෙන්නේ Nice. Oi. What? Mau keren banget. අනේ සුදු මරම කරදරයක් අපිව කරන් දෙන්නේ Voice gone wrong. What the hell? වීඩියෝ එකක් නම් ගන්න දාලා ඉතියි උනා? වීඩියෝ එකක් නම් ගන්න දාලා ඉතියි ඒ අංකල් අවුරුදු 30ක් හිටියා ඉතින් මතයි නේ. ෂෝක්. ඔයාලට මොකක්ද තියෙනවල? Ding dong dong ding ding dang dang ding 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 dong ding ding dong dong ding ding dong ding ding යා දැන් ඇති. dong ding ding dong dong ding dong ding මුසන්න සවුන්ඩ් එකක් දාන්න අතට TikTok එකක් කරන්නේ. හරි. TikTok කරද්දී හිතන්න පොඩ්ඩක් මේ මට පිට ආවෙත් කැමරා ඔන්ලා තිබ්බත් එහෙම අවුල් නේ. women මේ ගෙන්නේ මේවක ඩයල් ඉන්න අපෙත් ඉන්න මට කියන්න දානිකත් නෙමෙයි දානිකත් බණකට මොකද සිරාවට හරියට මේ සවුන්ඩ් එක දාලාද මෙයා කොහොමද බලන්නේ? මෙයා බලන්නේ කොහොමද? අයියෝ. අනේ අප්කියෝ. අපුව පේනවා අප්කි. යෝගි සිරා කොන්ටේ නේ. ෂෝ.
අවසාන ඇක්ෂන් එක උඩ උඩ ඉන්න පටන් ආලවුරුදු දෙන්න. හරි හිතු හරි මේ ඩයල් එක තමයි නයිස් මොකද කියන්නේ මම අදට වැඩේ එන් කරන්න තමයි යන්නේ නේද දැන් නවත්තන්නේ දිගට වීඩියෝ එකක් දාන්න අපේ ගෲප් එකට ජොයින් නැත්නම් ජොයින් ආයෙ මතක් කරනවා එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු